ලංකාවේ ගොඩක් ජනප්‍රිය තරු ඔවුන්ගේ ප්‍රධාන වෘත්තියට අමතරව එයාලගම කියලා ව්‍යාපාර පවත්වාගෙන යනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ජනප්‍රිය තරු කරගෙන යන ව්‍යාපාර ගැන. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරන්න. අභිෂේකා විමලවීර. ඉතින් මේ වෙනකොට අභි ස්කින් ක්ලිනික් ලෙස ආයුර්වේදීය නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. යොහානි හෙට්ටිආරච්චි ඇය සිය රංගන වෘත්තියට අමතරව ක්‍රවුන් ෆැෂන් කියලා ඔන්ලයින් ක්ලෝතින් ස්ටෝර් එකක් පටන් අරන් තියෙනවා. ශනු ත්‍රිප්‍රියසාද් ඇයට ප්‍රියසාද් නමින්ම ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මහේලයි සංගක්කාරය කියන්නේ ලෝකයේම දන්න ක්‍රිකට් තරු දෙපළක්. ඔවුන් දෙන්නට රෙස්ටුරන්ට් එකක් තියෙනවා මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් කියලා. හැබැයි මේ එක ව්‍යාපාරයක් විතරයි. ශේෂා ද්‍රිප්‍රියසාද් එයාට shady.lk කියලා ඔන්ලයින් ක්ලෝතින් ස්ටෝර් එකක් තියෙනවා. නිත්‍යා දේවින්දි ඇය සිය රංගන කටයුතු වලට අමතරව ස්කයිලා කියලා සැලෝන් එකකුත් කරගෙන යනවා. රංගන ජීවිතයට සම්පූර්ණයෙන්ම සමුදුන් උදාරී කෞශල්‍ය අද වෙනකොට දක්ෂ ව්‍යාපාරිකාවක්. ඉතින් ඇයට my dear කියලා ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. කුමාර ධර්මසේන හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ක්‍රිකට් විනිශ්චයකරුවෙක් ලෙස ප්‍රසිද්ධ කුමාර ධර්මසේනට සිලානී නමින් සුවඳ විලවුන් නිෂ්පාදන ව්‍යාපාරයක් තියෙනවා. අපි හැමෝම දන්න උනන්දුවක් කියන පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හදන්නේ මේ ආයතනයෙන්. රහල් අල්විස් ගායනයෙන් කලා ශාස්ත්‍රයට පැමිණි ඔහු අද වෙන විට ලංකාව විතරක් නෙමේ ජාත්‍යන්තරයේම ජයගත් සැලෝන් කිහිපයකම අයිතිකාරයෙක්. සචිනිනි පුන්සලා ඇය සිය නිවේදන වෘත්තියට සම්පූර්ණයෙන්ම සමුදීලා ඇගම කියලා ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යනවා. ඇයට ඩාන්සිං ඇකඩමි එකක් වගේම ඔන්ලයින් ක්ලෝතින් ස්ටෝර් එකකුත් තියෙනවා. පියුමි හංසමාලි ඇයට ලෝලියා කියලා ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. සංගීත් ප්‍රභු ඔහුට සැලෝන් ප්‍රභු නමින් සැලෝන් කිහිපයක්ම තියෙනවා. ගයත්‍රී ඩයස් ඇය කලා ශාස්ත්‍රයට පැමිණෙන්න කලින් සිටම රූපලාවන්‍ය ශාස්ත්‍රයේ අතිදක්ෂයෙක්.